ඔබ තමුන්නාන්සලා දන්නවද අපිට තියෙන පඩිය? දැන් ඇමති කෙනෙක් වුණාම නියෝජ්‍ය ඇමති කෙනෙක් වුණාම පඩි දෙකක් තියෙනවා. පාර්ලිමේන්තුවෙන් දෙනවා ලක්ෂ ගාණක් മന്ത്രി පඩිය කියලා. අමාත්‍යංශ ලේකම්තුමා දෙනවා පඩියක් ඇමති පඩිය කියලා ලක්ෂ ගාණක්. ඒ පඩි දෙක හදාගත්ත නීතියට කියන්නේ සුභානාගතේ කියලා. එම නම් හැමෙවට දාලා තියෙන්නේ. උන්ට සුභයි අපිට අසුභයි. උන්ට දෙක ඡන්දේ දීපේකාට බක ගහන්න හදලා තියෙන්නේ. ආන්නේ දේශපාලනේ අnder සහෝදර වෙනස් කරා. පඩි ගන්න බෑ. එක පඩියක් සම්පූර්ණයෙන් නවත්තන්න කිව්වා භාණ්ඩාගාරට යවන්න කිව්වා. අනිත් පඩිය පෞද්ගලිකව ගන්න බෑ. පොදු අරමුදලට දාන්න කිව්වා. දැන් අපේ අරමුදලේ පොදු අරමුදලේ සල්ලි ටිකක් අහුවෙනවා පොදු වැඩවලට. දැන් මෙතන ඉන්න අපේ ප්‍රාදේශ සභාවේ කණ්ඩායමම නාම යෝජනා අස්සම් කරේ ලංකාවේ මේ විදිහට අස්සම් කරේ ස්වේච්ඡාවෙන් වැඩ කරන්න එකඟ වෙනවා. පඩිය පොදු අරමුදලට දාලා ස්වේච්ඡාවෙන් වැඩ කරන පළවෙනි ප්‍රාදේශ සභාව පිහිටවන්නේ මහියංගනේ ජාතික ජන බලවේගය. ඉතින් ඒවා ජයග්‍රහණනේ. දැන් වෙන කණ්ඩායමක් ආවොත් මොකද වෙන්නේ? මේ ඔක්කොම මුංගේ සාක්කුවටනේ යන්නේ. අපි එකතු කර ජනතාවට වෙන් කරනවා. දැන් අපි ඇමති බංගලා ගත්තේ නැහැ. දැන් මට තියෙන වාහන ලෝඩ් එක මම ගත්තේ නැහැ. දැන් ආපු කැබ් එක තමයි මගේ නිල රටේ. දැන් ඉතින් මයි 6 වෙනිදාන් පස්සේ උපේක්ෂා සහෝදරී සභාපතිතුමියත් කැබ් එකේ යනවා. පාර්ලිමේන්තු බලගල්ල සහෝදරත් කැබ් එකේ යනවා. කැබිනට් ඇමති කැබ් එකේ යනවා. අපි ඔහම ආවම නිකන් මදි වාග්යද ටිකක්. නිකන් දැනෙන්නේ නැහැ වාග්යද ටිකක්. ඉතින් මේ ඔක්කොම රට වෙනුවෙන් ජනාධිපතිතුමාලා අපි ඉතුරු කරනවා. කල්පනා කරලා බලන්න. දැන් මම කැබිනට් ඇමති වුණාම මට දෙන්න ඕනේ තෙල් 3 පොලකින්. වාහනේට තෙල් 3 පොලකින් වෙන් කරලා තියෙන නීතියට අනුව. මම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති. මට ඉස්සෙල්ලා නිමල්ට ඉස්සෙල්ලා හරින්. එතකොට උන් නීතියක් හදාගෙන තියෙනවා. දිස්ත්‍රික් ලේකම්තුමා දෙන්න ඕනේ සභාපතිතුමාට සුඛෝපභෝගී වාහන එකක්. මාසෙට දෙන්න ඕනේ තෙල් ලීටර් 300ක්. පාර්ලිමේන්තුවේ මහ ලේකම්තුමියක් දෙන්න ඕනේ තෙල් ලීටර් 100 ගාණක්. අමාත්‍යංශ ලේකම්තුමා දෙන්න ඕනේ මාසෙට තෙල් ලීටර් 2100ක්. 3 පොලකින් තෙල් හම්බෙනවා. ඒකට කියන්නේ සෞභාග්‍ය දැක්ම කියලා. සිතූ පැතූ දේවල් හම්බෙනවනේ ඔය කතිර ටික වැදුනම කරකට මතුවෙච්ච කතිර අත්වලින් කතිර ගහලා අනාගතයක් හදාගන්න හිතනවා. ඔන්න ඔහමයි ඔබේ අනාගතේ වල දැම්මේ විනාශ කරේ. දැන් අපි තීන්දුවක් ගත්ත පක්ෂේ දිස්ත්‍රික් ලේකම්තුමාගේ වාහනේ ප්‍රතික්ෂේප කරා. ඒ තෙල් ලීටර් 300ක් ප්‍රතික්ෂේප කරා. පාර්ලිමේන්තුවෙන් ලැබෙන තෙල් ලීටර් 100 ගාණක් ප්‍රතික්ෂේප කරා. අමාත්‍යංශ ලේකම්තුමාට ලිපියක් යවුවා අපි හැම ඇමති කෙනෙක්ම නියෝජ්‍ය ඇමති කෙනෙක්ම මාසෙට තෙල් ලීටර් 900ක් ප්‍රමාණවත් කියලා. දැන් 900යි ගන්න. දැන් මම පෙරීදා රැස්සිං ඉවර කළා කතරගම ඉඳන් එනකොට නිවුස් එකක් යනවා. ජනාධිපතිතුමාගේ විශේෂ තීන්දුවක් පරිදි ඇමතිවරුන්ට නියෝජ්‍ය ඇමතිවරුන්ට මාසිකව වෙන් කළ තෙල් ලීටර් 900 700 දක්වා අඩු කරනු ලැබේ කියලා. අnder සහෝදර තව 200ක් කපලා. සතුටුයි. දැන් මේ ඉතුරු කරන්නේ කාටද? ජනතාවට. මෙන්න මේ විදිහට ඉතුරු කරපුවා අපි ඔබ තමුන්නාන්සලට අස්සසුම හැටියට බෙදුවා වැඩි කරලා. අපි වැරදිද? අපි ඒව දරුවන්ට කෑම වේලට වැඩියෙන් දුන්නා පාසල් දරුවන්ට පෙර පාසල් දරුවන්ට. අපි වැරදිද? අපි ඒ ඉතුරු කරපු මුදල් රුපියල් 6000 පොත්පත් ගන්න දරුවන්ට දැම්මා. වැරදිද? වකුගඩු දීමනාව වැඩි කරා. අලියෙක් ගහලා මැරුණම ලක්ෂ 2කමාරයි වන්දිය තිබ්බේ. මිනිහෙක්ගේ මරණයට ගාණ කියන්න බෑ. නමුත් රටේ තියෙන ආර්ථිකයට අනුව අපි ලක්ෂ 10ට වැඩි කරා. අපි වැරදිද මං අහන්නේ? රනිල්ලා රාජපක්ෂලා ආණ්ඩු කරනකොට අවුරුදු 5ක් රාජ්‍ය සේවයට එක්කෙනෙක්වත් බඳව ගත්තේ නෑ. රනිල්ගෙන් රස්සා ඉල්ලනකොට රනිල් කිව්වා IMF එකෙන් අවසර අරන් එන්න කියලා උපාධිධාරීන්ට. අnder සහෝදර මේ සැරේ තීන්දුව කරා රස්සා 30000ක් මේ අවුරුද්ද ඇතුළේ රාජ්‍ය සේවයට දෙන්න. පොලිසියට 2000ක් ගන්නවා. හෙද සේවයට 3000ක් ගන්නවා. ගුරු සේවයට 15000ක් විතර ගන්නවා. අපි මොකක්වත්ම කරලා නැද්ද මං අහන්නේ?